මේ ඉතින් උණු බීලි ඉතින් උණු පෙන්නන්න බෑ ඉතින් ෆෝන් එකෙන් ඇවිල්ලා බලන්න ඕනේ ඕගොල්ලෝ. හෙලෝ ඉතින් කතාව පටන් ගන්න මෙහෙමයි. ඉතින් ඔන්න අපි උදේ පාන්දර 2ට පිටත් වුණා. 2ට පිටත් වෙලා අපිට බස් එක ගන්න හොයාගන්න බැරුණා. බස් එකක් හොයාගන්න මේ ගොඩගමට ගියා. ගොඩගමට ගියාන් පස්සේ තමයි මේ බස් එක අපිට හම්බුනේ. ඉතින් මේ බස් එක වෙන්දර පැය දෙකකින් යන එක. අපි අද පැයෙන් එක්කන් ගියා මේ අයියා. ඉතින් ඒකට තැන්ක් යූ කියනවා. අපි මේ වගේම කොහොම හරි 6ට කලින් අපි කොළඹට ගියා. කොළඹින් අපි ටිකට් එක අරගෙන ඊට පස්සේ අපි කෝච් එකට නැග්ගා මේ වගේ. ඉතින් පිටත් වෙනකම් මේ ඉන්නේ. ඉතින් අපි පැය 4කට පස්සේ අපි කෝන් වැවටත් ලං වුණා. ටිකෙන් ටික මෙහෙම ගිහලා මේ ඉන්නේ අපි කෝන් වැව. ඉතින් බලමු ඉස්සරහට අපි කොහොමද ගමන යන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ ට්‍රිප් එකක් යනකොට ආතල්ම වාහන තමයි මේ කෝච්චිය කියන්නේ. ආතල්ම වාහන වෙන නම් නෑ. ඉතින් කෝච්චිය තමයි සුපිරිම වාහනේ. ඉතින් ගාල්ල ගියත්, නුවර ගියත්, මාතර ගියත්, ත්‍රිකුණාමලේ ගියත්, බදුල්ලේ ගියත් සුපිරිම වාහනේ තමයි කෝච්චිය කියන්නේ. වටේ ඉතින් අසිරිය බල ඉතින් ගැමි සිරිය මේ පේනවනේ. ඉතින් වෙල්ලි ආයවල් ගොවි කෑන් කරලා තියෙන ලස්සන කඳු ගැට පේලි ඉතින් මාර ආතල් එකක් තියෙන මාර ලස්සනක් තියෙන මේවා ඉතින් බලන්න හම්බෙන්නේ නෑ. ඉතින් වෑන් එක කාර් එක ගියොත් නම් ඉතින් බිල්ඩින් ටික බලාගෙන ඉතින් පාර යන කෙල්ලෝ ටික බලාගෙන තමයි යන්න තියෙන්නේ. ඉතින් මාර මාතල් ඉතින් මේ වටේම හරිම ලස්සනයි. ඉතින් ඕගොල්ලෝ ඉතින් ට්‍රිප් එකක් යනවා නම් ඉතින් කෝච්චිය තමයි යන්න ඕනේ. අනිවාර්යයෙන්ම ත්‍රිකුණාමලේ යනවා නම් කොහොමත් කෝච්චිය තමයි යන්න ඕනේ ඉතින්. අපි බලමු ඉස්සරහට. තව ලස්සන දේවල් ඉතින් තියෙනවා ඉතින්. ඔන්න ඉතින් ගිහානුත් ඉන්නවා ඉතින් අපේ මගේ ගමන් සගයෝ දෙන්න. ඔන්න ලසිඳුත් ඉතින් ආතල් එකේ යනවා ඉතින් වටේ සිරි බල මටත් පෙන්න ෆොටෝ ගන්න ඕන තැන් ටික. ගිහාන් ඉතින් පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ ඉතින් එදා පොඩ්ඩක් හුලං වැදිලා. මාව ඉතින් වීඩියෝ කරන්න ඉතින් මම්ම තමයි ඉන්නේ ඉතින් කමන්නේ. ඔන්න ඉතින් නෑ වෙන්නේ නෑගම් කියලා අපි නෑගමින් වඩේ ටිකකුත් අරගෙන ඉස්සරහට යන්න ගත්තා. ඉතින් ඔන්න වඩේ ටික තියෙනවා. ඉතින් වඩේ ටික බෙදලා දැන් ඉතින් යාළුවොත් එක්ක මාත් කනවා. ඉතින් ඔන්න ඉතින් ඒකත් මාර ආතල් එකක් තියෙන්නේ. මේක ඉතින් කෑම යනවා එහාට මෙහාට ඉතින් වඩේ යනවා, අබ යනවා, අරවද මේවද වෙව්වද අම්බෝ. ඔන්න ඉතින් වඩෙත් කාගෙන අපි කලාවටත් ආවා. ඉතින් කලාවට බායි කියලා ගල්ලොවට අපි හායි කිව්වා. ඉතින් ගල්ලොවට යනකොට අපි දවල් 1යි වෙලාව. ඉතින් පැය 7ක ගමනක්. ඉතින් මේ පැය 7ක ගමනත් අපි ඉස්සරහට යනකොට ඊළඟට පැය 8ක ගමනකින් පස්සේ තමයි අපිට හම්බෙන්නේ මොල්ලිපොතාන්. ඉතින් මොල්ලිපොතාන් වලට එද්දී අපි 2යි වෙලාව. ඉතින් මොල්ලිපොතාන් වල ඉඳන් ඔන්න ගිහානිම එකට සෙට් වුණා. ඉතින් තව තියෙන විනාඩි 45ක දුරක් යන්න අපිට. ඒ විනාඩි 45 ඉතින් අපි බෝරින් නැතුව දෙන්න කයියක් දාගෙන ඉතින් මේ විදිහට යනවා. වටේ ඉන්න එළුව බල හරක් බල ඉතින් විහිළු කරගෙන අපි දෙන්න ඉතින් මෙහෙම ඉස්සරහට යනවා. තව විනාඩි 40ක් වගේ වෙලාවකින් අපි ත්‍රිකුණාමලේ. ඉතින් අපි ඉතින් වටේ සිරිය බල යනවා. ඉතින් මෙහි ලස්සන ඉතින් අමුතු දේවල් තියෙන්නේ. ඔන්න අපි ත්‍රිකුණාමලේටත් ඉතින් ඔන්න ආවා ඉක්මනටම. ඉතින් දැන් 2:45යි අපි වෙලාව. ඉතින් ත්‍රිකුණාමලේ ඉන්නේ දැන්. ඔන්න ඉතින් ත්‍රිකුණාමලේ දුම්රිය ස්ථානය. ඉතින් පළවෙනි වතාවට මං ආවේ ත්‍රිකුණාමලේට. ඉතින් සතුටුයි. ඉතින් මුලින්ම අපි කෑම කන්න ගියා. මොකද පැය 8ක ගමනක්. මාළු පාන් ගෙඩියක් කාගෙන ඉතින් මේ දුර ආවා ඉතින්. ඉතින් ත්‍රිකුණාමලේ හන්දිය මෝ ඉන්නවා. මේ හෝමගම ඉන්නවා වගේ ත්‍රිකුණාමලේ හන්දියත් මෝ ඉන්නවා. ඉතින් අපිට පන්සලක් හම්බුණා ඊට පස්සේ ත්‍රිකුණාමලේ හන්දියේම. ඉතින් අපි ඊට පස්සේ යන්නේ කෝණේශ්වරම්. ඉතින් මේ පාර තමයි කෝණේශ්වරම් තියෙන්නේ. ඉතින් මේ බලන්න මුහුද ලස්සන. ඉතින් පොඩ්ඩක් ඉතින් ඡණ්ඩයි ප්‍රචණ්ඩයි. ඒ දස්සවල. ඉතින් මේ ඉන්නේ අපි කෝණේශ්වරම් යන පාර. ඉතින් ඔන්න අපි ත්‍රිකුණාමලේ ඉඳන් කෝණේශ්වරම්ටත් ආවා. ඉතින් කෝණේශ්වරම් වලට ත්‍රිකුණාමලේ ඉඳන් කිලෝමීටරයක් වගේ දුරක් තියෙන. ඉතින් ඕගොල්ලත් අනිවාර්යෙන් මේ පූජා භූමියට එන්න ඕනේ. මෙතන ලස්සනත් බලා ගන්න. ඉතින් අපි දැන් ඉන්නේ කෝණේශ්වරම් වල. ඉතින් ඔන්න ඉතින් මාත් ඉන්නවා. ඉතින් මම මෙතන පළවෙනි පාරට දැක්කේ. ඉතින් මේ භූමිය හරිම පින්වන්තයි. ඉතින් හරිම ලස්සනයි කෝණේශ්වරම්. මම පළවෙනි පාරට ඉතින් වැඳ පුදා ගත්තේ. ඉතින් හරිම ලස්සනයි. ඊට පස්සේ ඔන්න අපි කන්‍යාවලට යන්න පිටත් වුණා. ඉතින් අපි ඉතින් වැස්සේ ඉතින් මෙන්න ඉතින් කන්‍යාවලට පිටත් වෙන ගමන් ඉන්නේ. ඉතින් ඔන්න මම යනවා ගැම්මට. ඔන්න ගැම්මට යනවා. අම්මා කොහොසපිරිනේ ගැම්ම. අපෝ කැත බලන්නකෝ. අවුලන්නේ. හපන්නේ නැතුව දොඩොල් කෑල්ලක් ඔය හප යන්නේ මම. මේ බබල් ගම් නෑ. ඊට පස්සේ අපි ත්‍රිකුණාමලේ ටවුන් එකට ආයෙ ඇවිල්ලා යාපනයේ බස් එකේ නැග්ගා කන්‍යාවලට. ඉතින් අපි මේ ඉන්නේ දැන් කන්‍යාවල පන්සලේ. කන්‍යා අනුවතුරුලින් පන්සලේ තමයි අපි එදා රැ නැවතුනේ. මේ තියෙන ඉතින් කන්‍යා පන්සල. ඉතින් බලමු අපි ඉස්සරහට. ත්‍රිකුණාමලේ නගරේ ඉඳන් කිලෝමීටර් 1.5 වගේ යාපනයේ බස් මාර්ගයේ
ආයහම තමයි මේ උණුදියලින් රජමහා විහාරය සහ ඒත් එක්කම තියෙන මේ උණුදියලින් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙහෙම ගියාම ඉතින් අපිට උණුදියලින් අපිට බලා ගන්න පුළුවන්. උණුදියලින් රජමහා විහාරය නවත. ඒකත් බවුස් වාඩි කොත්තු හම්බුණානේ. ඉතින් අපි මෙහෙට එද්දි රෑ වුණ හින්දා මට ඔයගලට පාර කියන්නත් බැරි වුණා. ඉතින් පාර ඉස්සරහට මම දානවා වීඩියෝ එකේ. ඔයගොල්ලෝ ඉක්මනට බලාගෙන ඉන්න. පාවහන් ගලවා තමයි අපිට ඇතුළට එන්න වෙන්නේ මේ විදිහට. ඒ පිරිසිදුතාවය රැකගෙන. සබන් හා ෂැම්පූ වර්ග අපිට භාවිතා කරන්න බෑ මෙතනදී. මේ මොකද උණුදියලින් වල පිරිසිදුභාවය රැක ගන්න. උණුදියලින් අපි රෑ නම් නෑවා. නාන්න නැහැ සමහර විට නාන්න නැහැ කියලා මේ අපි ගෙදර යන්නේ නලා නෙමෙයි. අපි සමහර විට දැන් මන්ට යන්න ඕන ගෙදර. ඉතින් ගෙදර යන්න ඕන දෙන්න ඉතින් අපිට සමහර විට නාන්න බැරි වෙයි. අද උණුදියලින් වෙන්නේ. අපි රෑ නෑවා. ඉතින් අපි රෑ හරියටම ඉතින් නෑවා. ඉතින් මොකද සීතල ඉන්න වෙලාවක රෑ ඇවිල්ලා නෑවා. බලමු ඉතින්. අපේ නාවල ජාලි කාංගි මේ තමයි අපිට උණුදියලින් පේන හැටි. ලස්සන තියෙනවා. එන්න බැටි පොඩ්ඩුවා. අපිට සිංගලයි. ඔන්නෙන් කට්ටියද වෙටුවා. ඔබ වාලා අංග කුරුමුවා. එන්න මන්නේ කලිය මුන්දුවා සංගෝසුකි. අපි මාමගෙන් උත් අහලා පොඩ්ඩක් අවසර අරගෙන ඉතින් වීඩියෝ එකක් ගන්නවා. උල්ලාද වෙච්චි. උඹ නින්දාර පොල්. අවල උඹ ෂෙල්වම් බුත්. මුන්දුවාස්නා ඉල්ලා පොන පුරු අපි ලා. ඇත්තටම මේ බිම ඇවිදින්නත් බෑ උණුයි වතුර. වතුර උණුයි. අපිට උණුදියලින් අපිට ඔක්කොම බලා ගන්න පුළුවන් 1 2 3යි 4යි 5යි 6යි 7යි. මෙතන ලස්සනයි වගේම තමයි මේක නාලම් බලන්න ඕනේ. මිනිස්සු කාසියමක් දාලා තියෙනවා. මොකක් හරි ප්‍රාර්ථනාවක් ඉෂ්ට වෙයි කියලා. එහෙමනම් මම දන්නේ නැහැ ඉතින් ඉෂ්ට වෙනවද කියලා. අනිත් ඔක්කොත් මේ මට යන්න බෑ මේ පොළ මේ වතුර ප්‍රශ්නේ. මෙහෙම අරන් ඉතින් එහෙම ඉතින් කකුලට දාගන්න තියන්නේ. නානියම පෙන්නන්න තිබරෑ. ඉතින් උණු පෙන්නන්න බෑ. ඉතින් ෆෝන් එකෙන් ඇවිල්ලා බලන්න ඕනේ ඕගොල්ලෝ. මාර උණුයි ඈ. කේතර ඉලිතේ තිබ්බා වගේ. තව පොඩ්ඩක් ඉස්සනවා. නෝම තමයි උණුදියලින් කතා. මට ඇත්තටම උණුදියලින් කියනකොට පොඩ්ඩක් පැටලෙන එක ගණන් ගන්න එපා හොඳේ. ඉතින් අපි උණුදියලින් වලට ආවා නේ. කොහොමද මේ ලස්සන කියලා ලස්සන විතර නෙමෙයි මේ වතුර වල තියෙන ඒ උණු ගතිය අපිට ආස්වාදේ ගන්න ඕනේ. ඉතින් ඇඟටම පොඩ්ඩක්. ඉතින් ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න. ඉතින් උණුදියලින් පරිශීලනය නම් අපි අද යනවා. මෙතන ඉවරයි. ඉතින් ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න කියලා තමයි මම කියන්නේ. ඉතින් උණුදියලින් බාර රජමහා විහාරයේ ස්වාමින් වහන්සේ අපිට ඒ ගැන වැඩි විස්තර දැන ගැනීමට ග්‍රන්ථයකුත් අපිට ලබා දුන්නා. ඉතින් ස්වාමින් වහන්සේ අපි පෙර දින රාත්‍රියේ සිටම අපිට ගොඩක් සත්කාර කරලා අපිව හොඳින් බලාගෙන අපිට මේ ගැන මේ උණුදියලින් ගැන අපිට විස්තර කරලා අපිට සෑහෙන සහයෝගයක් ලබා දුන්නා. බොහොම ස්තුතියි. බොහොම පිං අපේ හාමුදුරුවන්ට කියලා අපි මතක් කරනවා මේ වෙලාවෙම. මේ කවුන්ටරේ
දේශීය 100යි විදේශීය 500යි. අතන තමයි උණුදිය ලින්ක් තියෙන්නේ. ඉතින් ටිකට් එකක් අරගෙන එන්න තියෙන කට්ටියට. අපි නම් ගෙදර යන ගමන් දැන් මේ වීඩියෝ එක ආයි අපි මේ ගෙදර යන්න හදන්නේ. මේ තියෙන්නේ උණුදිය රජමහා විහාරයට යන පාර. මේ දෙපැත්තේ කඩපිල්ල තියෙනවා. ඒකට ඔයගොල්ලෝ හොයාගන්න පුළුවන්. තව පාරක් තියෙනවා පන්සලට යන්න. මේ පාරෙන් ගියාම උණුදිය ලින්ක් වලට තමයි මුලින්ම යවෙන්නේ. දැන් මේ පැත්තේ තමයි ත්‍රිකුණාමලේ තියෙන්නේ. මේ පැත්තේ තමයි යාපනයේ තියෙන්නේ. ඒ කියන්නේ ත්‍රිකුණාමල යාපන බස් යන්නේ මේ පාරේ. දැන් අපි අතනින් තමයි බැස්සේ. එතනින් බැහැලා කන්‍යා උණු වතුර ලින්. ඒතර මේ හත්ත මෙතන හන්දිය තමයි බැහැලා කන්‍යා උණු වතුර ලින් වලට මේ පැත්තට කිලෝමීටර් එකක් යන්න තියෙන්නේ. පයින් යන්නත් පුළුවන් ඉතින්. පයින් ඉතින් කවුරුත් යවෙන්නේ නැහැ නේ. ඉතින් අපි නම් පයින් ආවේ බස් එකේ. ඉතින් මෙතන හන්දිය බහින්න ත්‍රිකුණාමලේ නම් එනවනම් කිලෝමීටර් 7ක් වගේ තියෙන්නේ මෙතන හන්දියට. ඒ හන්දිය ඇවිල්ලා මෙතන හන්දිය කියන නම අපි අහමු අර අයියගෙන්. අයියේ මේ හන්දියට කියන නම මොකද්ද? හන්දිය නම මොකද්ද? ඔව්? ඈ? උණුලිත හන්දිය. මොකද්ද? උණු වතුර හන්දිය. උණු කන්‍යා. හරි. දැන් හරි. මෙතනට කියන්නේ කන්‍යා හන්දිය. උණු වතුර ලින් හන්දිය. ඉතින් මෙතනින් බැහැලා කන්‍යා උණු වතුර ලින් වලට කිලෝමීටර් 1යි මේ පාරේ. මේ ත්‍රිකුණාමලේ පැත්ත එහෙ ඉඳන් කිලෝමීටර් 7යි. මේ යාපනයේ පාර පැත්ත. යාපනයේ ඉඳන් නම් කීයක් වෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ එන්න ඉතින්. දැන් අපි නම් ගෙවල් පැත්තට යන ගමන්. ඉතින් අපි ඊළඟ කොටසෙන් හම්බෙමු. ඔන්න ඉතින් අපි දැන් ගෙදර යන්න බස් එකක් යනකම් ඉතින් මෙහෙත් ඉඳගෙන ඉන්නවා. ඉතින් මෙහෙ සෙල්ලම් නැහැ බස් එකක් අල්ල ගන්නවා කියන එක අල්ලගත්තත් ඉතින් කට කපලා බස් වල ඉතින් ඔන්න ඉතින් අපි ගෙවල් පැත්තට යන ගමන් ඒ කියන්නේ ගෙවල් පැත්ත කියන්නේ ගෙවල් පැත්තට නෙමෙයි මේ ත්‍රිකුණාමලේ ටවුන් එකට යන ගමන් මේ යාපනි බස් එකේ ඉතින් ත්‍රිකුණාමලේ ටවුන් එකේ ඔන්න ඉතින් අපි දේවාලත් බලාගෙන කෝවිල් බලාගෙන ඉතින් අපි දැන් ගෙවල් වලට පිටත් වෙන්නයි ඔන්න හදන්නේ. ඉතින් සිරිය බලාගෙන අපි ඉස්සරහට බලමු. තව ලස්සන තැන් තියෙනවා. යනකොට තමයි තව ලස්සන තැන් හම්බෙන්නේ. මොකද අපි දැන් ගෙදර යන්නේ කෝච්චිය නන් නෙමෙයි. අපිට කෝච්චිය නෑ. අපිට කෝච්චියට ඊළඟ දවසේ යන්න වෙන්නේ. යනවා නම් ඉතින් ඊළඟ දවසේ නිකන් ඉන්න බෑ. අපි ඉතින් මේ බස් එකේ යනවා. ඔන්න බලන්න බස් එක දැන් ගන්න වංගුව අම්මට හුඩු වෙන්න. අම්මට නූලෙන් ගියේ. ඉතින් වැඩ තමයි. ඉතින් ආයේ ඉතින් පුරුදුයි. ඉතින් පාරවල්ලේ අයියලට ඉතින් ওই විදිහට අපි ඉතින් ලස්සනට මේ ගමන නිමා කරන්න තමයි ඉතින් හදන්නේ. ඉතින් දැන් මේ තාම ඉන්නේ ඉතින් ත්‍රිකුණාමලේ තමයි. ඉතින් තව ඉතින් පැය 9ක් විතර ඉතින් අපිට යනවා ඉතින් කොළඹ යන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඉතින් ලයික් කරන්න. ඉතින් කට්ටියට ෂෙයා කරන්න. ඉතින් ආයි අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. මේකේ ඉතින් එඩිටින් ගැන ඉතින් වැඩි හිතන්න එපා. මොකද මම ෆෝන් එකෙන් කරන හින්දා. ඉතින් වැඩේ හොඳයි නම් ඉතින් ඉස්සරහට ඔයගොල්ලෝ මාත් එක්ක ඉන්න. ඉතින් අපි මේ තව ඉස්සරහට ලස්සන වීඩියෝ ටිකක් දාලා අප් කරලා ගමු නේද ඉතින්.